right පුතේ. අයබෝවන් අපි සම්බන්ධ වන්නේ 2026 උසස් පෙළ 27 උසස් පෙළ සිද්ධාන්ත දරුවන් එක සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් එක්ක පුතේ. අපි අදත් ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙනවා MCQ 15ක ප්‍රමාණයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරගන්න. ටර්ම් ටෙස්ට් එක අරමුණු කරගෙන දැන් පුතේ මේක අපි සාකච්ඡා කරන්නේ හැම වෙලාවකම. රයිට්. ඒ නිසා මේ පේපර් එක ඔයාලා පැහැදිලිව කරන්න. හරි. හොඳ ප්‍රතිඵලයකට යන්න පුතේ වැඩ කරන් යන්න දිගටම යන්න. රයිට්. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වෙමු. පුතේ අපිට කියනවා පළි ප්‍රශ්නේ සමාන මාන ඇති භෞතික රාශි යුගලයක් වන්නේ කියලා අපෙන් අහනවා. පුතේ සමාන මාන තියෙන භෞතික රාශි යුගලයක් අපි දැන් දල වශයෙන් මතක් කරගත්තොත් පුතේ මොනවද තියෙන්නේ කියන්නකෝ. හරිද? මුලින්ම අපි ගත්තොත් එහෙම කාර්යයට තියෙනවා කාර්ය නේද? ඊටසේ මේ මොනවද ශක්තිය ඊට පස්සේ ව්‍යාවර්තය කියන ඔක්කොන්ගේ මාන පුතේ එක සමානයි නේ. ඊට පස්සේ පුතේ තාම මොනවද වැදගත් වෙනව තියෙන්නේ? පීඩනීය මානයි අමාපාංකීය මානයි සමානයි නේද? ඊට පස්සේ පුතේ මොකද වෙන්නේ? සංඛ්‍යාතීය මානයි කෝණික ප්‍රවේගීය මානයි සමානයි නේද? ඊට පස්සේ කෝණික ගම්‍යතාවයේ මානයි නේද? ප්ලාන්ක්නීයතීය මානයි සමානයි නේද? ඔය වගේ පොඩි සම්බන්ධ ගණ්ඩියක් තියෙනවා ඉතින්. තේරුණාද? පොඩ මෙතන එපා ඒවා. රයිට්. අපි යමුදේ බලන්න. අපිට කියනවා සමාන මාන තියෙන රාශි යුගලයක් අපෙන් අහන මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? රේඛීය ගම්‍යතාවයේ සහ බලය නෑ. ගම්‍යතාවයේ මාන වෙන්නේ පුතේ මොකද්ද? ආවේගීය මාන තමයි. kgms ඍණයක ගම්‍යතාවයේ බලය kgms ඍණ 2 ඒකකනේ. දෙක රේඛී ගම්‍යතාවය සහ චාලක ශක්තිය. වැරදි පුතේ නේද? ඒක වැරදිනේ. රේඛී ගම්‍යතාවය සහ ආවේගය. ඔව් පුතේ. ආවේගයම තමයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලාත් අපි කියන. ඉතා කුඩා කාලයකදී නේද? ඊට උත්තරාංක 3. උත්තරාංක 3. ප්‍රශ්නාංක 2 පහත දී ඇති ABCD අවස්ථා හතරෙන් එකක් නිවැරදි ලිය ඇති අවස්ථා ඒකක නිවැරදිව ලිය ඇති අවස්ථාව හෝ අවස්ථා මොනවද කියලා අපෙන් අහනවා මොකද වෙන්නේ කියලා. පළවෙනි දේ මොකද වෙන්නේ? මිලිමීටර මිලි නේද? තත්පරයට. ඔය පුතේ මොකක්ද තියෙන්නේ? ප්‍රවේගය නේද? ප්‍රවේගයේ ඒකකයක් නෙවෙයි තියෙන්නේ. මිලිමීටර නේද? තේරුණාද? මීටර නේද? ms ඍණය කියන එක මිලිමීටර මිලි තත්පර ලියලා තියෙනවා. ඒතර පුතේ ඔගේ මිලිමීටර සහ මිලි තත්පර කියන දෙක අතර ඩොට් එකක් අනිවාර්යෙන් තියන්න ඕනේ. නිසා ඒක වැරදි. b මිලිමීටර මිලි තත්පරයට. ආයක හරි. ඩොට් එකක් හෝ පරතරයක් තියන්න ඕනේ. ඒතර b හරි. c මිලිමීටර බෙදීම මිලි තත්පර. ඒකත් හරි. බෙදීමක් විදිහට ඊළඟ මිලිමීටර නේද? මිලි තත්පරයට ඔක තියෙනවා. මිලි තත්පරයට කියලා අපිට තියෙනවා. මොකද ඒකේ තියෙන වැරද්ද එතකොට? ඔක්කොම ටික ප්‍රශ්නයක් නැහැනේ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? මිලිමීටර මිලි තත්පරයට කියන එක අදහස අතර. ඒක පුතේ අපිට මොකද වෙන්නේ එතකොට? ඕකේ d හරි ගන්න පුළුවන් නේ. එහෙනම් b සහ c සහ d කියන උත්තරයක් තියෙනවද? b සහ c සහ d කියන. එහෙම නැහැ. එනස උත්තරාංක අපිට ගන්න වෙන්නේ 2 කියලා. d උත්තරයක් නැහැ. එනස උත්තරාංක 2. right. ඊට පස්සේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇති වර්නියර් සැකසුමක ප්‍රධාන පරිමාණ කොටස් 19ක් වර්නියර් කොටස් 20ට බෙදීමෙන් සාදා ඇත. මෙහි කුඩා මිනුම කොච්චරද කියලා අපෙන් අහනවා. තේරෙනවද? එහෙනම් කොච්චරද දෙන්න ඕන? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදීම වර්නියර් කොටස් කරන. ප්‍රධාන පරිමාණය යන්නේ මිලිමීටර 1න් වර්නියර් කොටස් 20ක් තියෙනවා. එක බෙදීම 20 කියන්නේ 0.05 මිලිමීටර 0.05 මිලිමීටර. උත්තරාංක 5. උත්තරාංක 5. ප්‍රශ්නාංක 4 පහත දී ඇති දෛශික පද්ධතියේ සංප්‍රයුක්තය යන කොච්චරක් තියෙන කියලා අපිට අහනවා. පුතේ අපිට තේරෙනවා දෛශික පද්ධතියක් දීලා තියෙනවා සංප්‍රයුක්තය අහනවා මෙන්න මෙහෙම තමයි දෛශික පද්ධතිය තියෙන්නේ. ඔහොම ගියා මෙතනට ගියා මේක මෙතනට ගියා. මේ පන්තියේ සාකච්ඡා කරපු වගේ එකක්. ඔන්න ඔහොම එකක් තියෙනවා. මෙතන තමයි TP තියෙන්නේ. මෙතන තමයි QR තියෙන්නේ මෙතන S තියෙන්නේ. මොනවද ඒ දෛශික ටික? PQ පැත්තට එකක් තියෙනවා. right. මේ පැත්තට එකක් තියෙනවා. ඊට පස්සේ ST පැත්තට එකක් තියෙනවා. ST කියන්නේ මෙහෙට එකක් තියෙනවා. ඊට පස්සේ QR පැත්තට එකක් තියෙනවා. QR කියන්නේ මෙහෙට එකක් තියෙනවා. ඊට පස්සේ TP කියන්නේ මෙහෙට එකක් තියෙනවා. ඊට පස්සේ RS කියලා තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. RS විතර තියෙනවා. RS R ද දිශාවට තියෙනවා. එතන වෙන සංප්‍රයුක්තය මෙතනින් මෙහෙම ගියා මේ පැත්තට ආවා. එන්න පුළුවන්. පැහැදිලි කියලා දැන්. එහෙනම් කොහොමද එන්නේ? මෙතනින් පටන් ගත්තා. මෙහෙට ගියා. මෙහෙට ආවා. ඔන්න උතන. නේද? පටන් ගත්තු තැනටම පුතේ ප්‍රශ්න උත්තරය ආවා. එහෙනම් පටන් ගත්ත තැනටම ආවා කියන පුතේ කොච්චරක් වෙනවද? දෛශික පද්ධතියේ සංප්‍රයුක්තය ශුන්‍යයක් බවට පත් වෙනවා. ශුන්‍ය. එන උත්තරාංක 1. උත්තරාංක 1. පස්වෙනි ප්‍රශ්නේ.
පස්වෙනි ප්‍රශ්නේ බලන්න කිව්වේ. පස්වෙනි ප්‍රශ්නේ පුතේ දාවකයෙක් දකුණු දෙසට 1.5 කිලෝමීටර විනාඩි 30කින්ද ඉන්පසු නැගෙනහිර දෙසට පැය එකහමාරක් තුල කිලෝමීටර් 6ක්ද ගෙවා දමන. ඔහුගේ සාමාන්‍ය වේගය අහන කොච්චරද? වේගයක් නේ පුතේ. දැන් විස්ථාපනයක් ගැන හිතන්න ඕනේ නැහැ. දුර බෙදනවා කාලේ. එහෙනම් කොච්චරද? දකුණු දෙසට 1.5 කිලෝමීටර විනාඩි 30කින්ද නැගෙනහිරට කිලෝමීටර් නේද 6ක් ගිහිලා තියෙනවා. ඒතර ඔක්කොම මුළු දුර කොච්චරද? කිලෝමීටර් 7මාරයි. කිලෝමීටර් 7මාර බෙදෙනවා පුතේ කොච්චරද? පැය දෙකකින්. අතන 30 අතන එකමාර. එහෙනම් කිලෝමීටර් 7මාර. කිලෝමීටර් 7මාර. 7.5 කිලෝමීටර්. බෙදනවා 2යි පැය වලින්. එහෙනම් කොච්චරද දෙන්නේ? සමානයි. 3යි ඉතින් 1යි 15ට ගියාම 7යි 5යි කිලෝමීටර පැයට 3.75යි පැයට කිලෝමීටරයට උත්තරාංක 3. උත්තරාංක 3. ඔම් ප්‍රශ්නය. ඊට පස්සේ ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6. රයිට් මේක අනිවාර්යෙන් කරන්න පුතේ. හරි ප්‍රශ්නාංක 6. බලන්න ප්‍රශ්නාංක 6. XYZ මෝටර රථ තුනක විස්ථාපන කාල ප්‍රස්ථාර පිළිලින් දීලා දෙනවා අපෙන් කොච්චරද කියලා. හරිද? එතන අපෙන් අහනවා පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න කියලා අපිට කියනවා. ප්‍රකාශ සලකා බලන්න කියලා අපිට කියනවා. හරි. A මෝටර රථයේ ත්වරණය ශුන්‍යයක් වේ කියලා අපිට කියනවා. මෝටර රථයේ ත්වරණය ශුන්‍යයක් වේ. අපිට කවුද කියලා නැහැනේ. X වෙන්නේ නැතිනේ. X මෝටර රථයේ ත්වරණය ශුන්‍යයක් කියලා අපිට කියනවා. නේද? ශුන්‍ය වේ. මෝටර රථයේ ත්වරණය ශුන්‍ය වේ. ඒකේ කවුද කියන එක වැදිලා නැහැ පුතේ නේද? ත්වරණය ශුන්‍යයක් වේ. මෝටර රථයේ ත්වරණය ශුන්‍යයක් වේ. වැරදිද පුතේ? මෝටර රථයේ දැන් අපි දන්නවා ST කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය එන්නේ. පැහැදිලි තියෙන අදහස. එතකොට අනුක්‍රමණයෙන් ප්‍රවේගයට පුතේ මොකද වෙන්නේ? මේ කට්ටියට ආරම්භක අනුක්‍රමණයක් තියෙනවා. ඒතර එන්නේ ප්‍රවේගයක් නිරූපණය කරනවා. දියේදී ප්‍රකාශ සලකා බලන මෝටර රථයේ ත්වරණය ශුන්‍යයක් වේ. නේද? අපිට ඒ අදහස ගන්න බෑ. කවුද කියලා අදහසක් කියලා නැහැ මොකද්ද කියලා. ඊට අපි ඒක උදිනවා. B. හරිද? X හා Y XYZ මෝටර තුන OAB හරි. X කියන්නේ සරල රේඛාව වෙන එක්කෙනානේ. ඊට පස්සේ OCD Y කියන්නේ පල්ලෙහාට වක්‍ර වෙන එක්කෙනා. D කියන අනිත් එක රයිට්. ඒ ටික හරියනේ එතකොට. Y සහ Z මෝටර රථවල ප්‍රවේගය ඒකාකාර නොවේ කියලා අපිට කියනවා. Y සහ Z X හරි Y සහ Z. ඔව්. නේද? Y සහ Z පුතේ වක්‍ර ඇඳලා තියෙන්නේ. වක්‍ර අඳිනවා කියන්නේ පුතේ මොකක් වෙනද? අනුක්‍රමණය නියත නැහැ. අනුක්‍රමණය නියත නැහැ කියන්නේ පුතේ ප්‍රවේග නියත නැහැ. ඕකේ පුතේ අර OAB කියන එක්කෙනා X කියන එක්කෙනා විතරයි පුතේ නියත ධන ප්‍රවේගයෙන් යන්නේ. ඒ නිසා B වාක්‍ය සත්‍යයි. Z මෝටර රථයේ Q ලක්ෂයට එළඹෙන විට එහි ප්‍රවේගය ශුන්‍ය වේ. Z මෝටර රථයේ කියන අන්තිම එක්කෙනා Q ලක්ෂයට එළඹෙන විට එහි ප්‍රවේගය ශුන්‍ය වේ. වැරදි පුතේ. Q ලක්ෂයේදී ප්‍රවේගය ශුන්‍යයක් නෑ. ඊට පොඩ්ඩක් කලින් තියෙන. බලන්න උදේ. Q ලක්ෂයේ පුතේ දැන් මෙහෙම ඇඳ ප්‍රස්ථාරේ Q ලක්ෂය මෙන්න මෙහෙම ඇවිල්ලා නොතර තමයි Q තියෙන්නේ. එතකොට පුතේ මොකද වෙන්නේ කියනකො මෙයාට අනුක්‍රමණයක් තියෙනවනේ. අනුක්‍රමණයක් තියෙනවා කියන්නේ ප්‍රවේගයක් තියෙනවා. ඒතර අනුක්‍රමණයක් නැති පුතේ සමාන්තර අවස්ථාව මෙන්න මේ පිටුම. දැන් මෙතනදී ප්‍රවේගය ශුන්‍යයක් වෙනවා. ඒ නිසා පුතේ මොකක් වෙනද? C වාක්‍ය වැරදි. B විතරක් සත්‍ය. උත්තරාංක 2. උත්තරාංක 2. right. ඊට පස්සේ ප්‍රශ්නාංක 7. පහත මිනුම් සලකා බලන්න කියලා අපිට කියනවා. හරිද? 1 මිලිමීටර ඝනකමක් ඇති ලෝහ තහඩුවක ඝනකම මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයකින් මැනීම. හරිද? භාගික දෝෂ ආරෝහණ පිළිවෙල සකස් වුණා. ආරෝහණ කියන්නේ පොඩි එක ඉඳලා වැඩි එකට. භාගික දෝෂය කියන්නේ මොකද්ද පුතේ? භාගික දෝෂය සමානයි කුඩා මිනුම් බෙදීම් පාඨාංකය. තේරෙනවද කියන්නේ? තේරෙනවද? කුඩා මිනුම් බෙදීම් පාඨාංකය. ඒතර කුඩා මිනුම 0.01 මිලිමීටර බෙදීම පාඨාංක කොච්චරද පුතේ? 1 මිලිමීටර නේ. ඒතර භාගික දෝෂය කොච්චරද දෙන්නේ? 1ට 100ක් කියලා. භාගික දෝෂය. පළවෙනි කෙනා. A කියන කෙනා. B කියන කෙනා අපි ගත්තොත් එහෙම කොච්චරද? 90ක දිග මීටර කෝදුවකින් මැනීම. එහෙනම් කොච්චරද? භාගික දෝෂය සමානයි. භාගික දෝෂ සමානයි. මීටර කෝදුවක් කියන්නේ 1 මිලිමීටරයක් බෙදීම 90 සෙන්ටිමීටර කියන්නේ 900 මිලිමීටර වෙනවා. එහෙනම් කොච්චරද? 1ට 900ක් වෙනවා. ඔන්න B වල. C කියන කෙනා ගත්තොත් එහෙම ලෝහ දණ්ඩක 0.5ක ප්‍රසාරණය ගෝලමානයකින් මැනීම. ගෝලමානය කොච්චරද? භාගික දෝෂය සමානයි 0.01 බෙදීම 0.05. එතන කොච්චරද පුතේ? 1ට 5ක් කියලා එන භාගික දෝෂය. ආරෝහණ කියන පොඩි මේකේ ඉඳලා. පුතේ අපි දන්නවා යටපදය ලොකු වෙන්න භාගික දෝෂය අඩු වෙනවා.
නම් භාග්‍ය දෝෂ අඩුම තියෙන්නේ B වල පුතේ. එහෙනම් මුලින්ම එන්න ඕන B. ඊට පස්සේ අඩුම තියෙන්නේ A. ඊට පස්සේ අඩුම තියෙන්නේ C. එහෙනම් BAC වෙන උත්තරාංක 5. උත්තරාංක 5. පැහැදිලිද කියලා අදහස. ඊට පස්සේ පාසල් විද්‍යාගාරයේ ඇති තෙදුරු තුලාවක් භාවිතයෙන් මිනුමක් ලබාගත් අවස්ථාවක් රූපය දැක්වේ. මෙම රූපය දක්වා ඇති පාඨාංක යන කොච්චරද කියලා. ලෙසි මැද තියෙන බාහුවෙන් කියනෝද නේද ග්‍රෑම් 500ක්. ඊට උඩ එකකින් ග්‍රෑම් 60ක්. ඒතර ග්‍රෑම් 560යි. පල්ලෙහාගෙන් පුතේ 7යි 8යි අතර තියෙන. ඒ කියන්නේ 7.5යි. එහෙනම් ග්‍රෑම් 560යි. ග්‍රෑම් 560යි. තව 7.5ක්. එහෙනම් කොච්චරද? 567.5යි ග්‍රෑම් බවට පත් වෙනවා. එහෙනම් උත්තරාංක 4. උත්තරාංක 4. පැහැදිලිද? හරි. ප්‍රශ්නාංක 9. අන්තරාලයේ 0.5 මිලිමීටර වන වට පරිමාණයේ කොටස් 50කට බෙදා ඇති ගෝලමානයකින් මිනුමක් ලබා ගැනීමේදී ලැබුණු පාඨාංගයේ රූපය දැක්වේ. එම පාඨාංග කොච්චරද කියලා අපෙන් අහනවා. එම පාඨාංග කොච්චරද කියලා අපෙන් අහනවා. හොඳට බලන්න ඉතින් පාඨාංග ගත්තොත් එහෙම මේ එක ළඟ ළඟ විතර හිතන්න එපා. 1යි 2. 2 පැනලා තියෙන කෙලින්ම. 2 පැනලා පුතේ සමපාත වෙනවා බලනොත් 30 පුතේ. ඒතර අපි දන්නවා 2 මිලිමීටර ධන 0.01 ඒවා සමපාත වෙනවා පුතේ 30. හැබැයි බිඳුවට පහලින් තියෙන එකක් නම් 30 සමපාත වුණොතින් අපි ගන්න 30 කියලාද මුළු කොටස් ගණන් අඩු කරලාද ගන්න ඕන. මුළු කොටස් ගණන් අඩු කරලා ගන්න ඕනේ. එතන පුතේ කොච්චරද දෙන්නේ මුළු කොටස් ගණන් අඩු කරාම නේද? එතන මෙතන හරිනේ 2යි 2යි 3යි 4ක් හරිනේ. මුළු කොටස් ගණන් කොච්චරද පුතේ තියෙන්නේ 50යි. එහෙනම් කොච්චරද? 50න් අඩු කරන පුතේ කොච්චරද 30ක්. එහෙනම් කොච්චරද 20. එහෙනම් 2 දශම නේද? මෙතන උඩ ගන්න 20යි කියන්නේ 2.20යි මිලිමීටර කියලා. 2.20යි මිලිමීටර කියලා. එහෙනම් උත්තරේ තියෙන උත්තරාංක 5. උත්තරාංක 5. එන උත්තරාංක 5 කියලා ගන්න. නේද? එක පැනලා තියෙනවා 1 2 3 4 දශම 5න් 5ට යන්නේ. මේ කිව්වේ 2.5ක් පැනලා තියෙනවානේ. ප්‍රධාන පරිමාණය 2.5ක් පැනලා තියෙනවා. 2.50. එතකොට 2.50ට මේක දුරාම 2.70ක් වෙනවා. 2.5 වල පැහැදිලි මදීනේ. 1 2 3 4 5. 5ක් පැනලා දෙනවා. 2.70 මිලි උත්තරාංක 2 කියලා ගන්න පුළුවන්. පුදු විභාගයේදී ඔය පාඩක් පැහැදිලිව ක්ලියර් දෙවි. දැන් මේක ඉච්චර ලොකු ක්ලියර් රූපයක් විතර නැහැ නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අර අදහස තේරුම් ගත්තා නම් හරි. බිඳුවට පහලින් තියෙන පාඨාංකයක් නිසා මොකක්ද වෙන්නේ? බිඳුවට පහලින් තියෙන නිසා අපි මුළු කොටස් ගානෙන් අඩු කරලා තමයි සම්පාද කොටස් ගාන නේද? නේද? කුඩා මිනුමත් එක්ක ගුණ කරලා උත්තරට ගන්න ඕන. ඒක තේරුම් කරගන්න ඕන රයිට්. එහෙනම් උත්තරාංක 2 කියලා ගන්න. අර ඒක පේන්නේ නැති කට්ටිය උත්තරාංක 5 කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ පුතේ. හොඳයි. පොඩක් රූපේ පොඩක් ක්ලියර් මදි වෙලා තියෙනවා. රයිට්. ඊට පස්සේ ප්‍රශ්නාංක 10. චලාන්වීක්ෂයක් භාවිතා කර මිනුම් ලබා ගැනීමට පෙර අපෙන් අහන මොනවද සත්‍ය වෙන්නේ කියලා. හරිද? මට්ටම් ඉස්කුරුප් වෙන කරකව ආධාරක මේසේ තිරස් කළ යුතුයි කියලා අපිට කියනවා. අනිවාර්යයෙන්ම මිනුමක් ගන්න කලින් නේද අන්වීක්ෂ පද්ධතිය ලෙවල් කරගන්න ඕන. ඊළඟට මොකද කරන්න ඕන? හරස්කම්බි පැහැදිලිව හා තියුණුව පෙනෙන තෙක් අන්වීක්ෂය සීරුමාරු කරගන්න ඕන. රයිට්. එහෙනම් ඒ හරි. හරස්කම්බි වල පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙනෙන තෙක් අවනත සීරුමාරු කරන්න ඕන. තේරුණා? හරස්කම්බි වල පැහැදිලිව පෙනෙන තෙක් අවනත සීරුමාරු කරන්න ඕන. උපකරණයේ මූලාංග දෝෂය සොයාගත යුතුයි. මේවෙන් අපි ගන්න සත්‍ය වන්නේ මොනවද කියලා අපෙන් අහනවා. ගැනීමට පෙර කරන්න ඕනද කියලා අපෙන් අහනවා. මොකද කරන්න උදේ? උත්තරාංක A සහ B සත්‍ය. උත්තරාංක 2. උත්තරාංක 2. උපකරණයේ මූලාංග දෝෂයක් තියෙන කොහෙන් අවශ්‍ය නැහැ. චලන්වීක්ෂයේ මූලාංග දෝෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරාංක C කියන එක වැරදි. ඒ නිසා උත්තරාංක A හා B සත්‍ය වෙයි. රයිට්. ප්‍රශ්නාංක 11. බල දෙකක සම්ප්‍රයුක්තයෙන් අහන කොච්චරද කියලා. පුතේ වල බල දෙකක් මෙහෙම දීලා තියෙනවා. පුතේ බල දෙකක සම්ප්‍රයුක්තය අපි ගන්නේ R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos θ. එහෙනම් R වර්ග සමානයි P කියන කවුද පුතේ? 60 වර්ග ධන 40 වර්ග ධන දෙවරක් 60 වරක් 40 වරක් cos θ කියන පුතේ cos 60ක් කියලා ගන්නවා. ඔන්න ඔබේ. එහෙනම් R වර්ග සමානයි පුතේ කොච්චරද? 3600 ධන නේද? 1600 ධන නේද? මෙතන කොච්චරද දෙන්නේ? cos 60 කියන භාගයනේ පුතේ. ඒ භාගයට මේ කපනවා. cos 60 කියන භාගයනේ. මෙතන පුතේ 2400යි බිංදු දෙකක් එනවා. එහෙනම් R වර්ග සමානයි 3600යි 4600යි 5600යි 6000යි. 6000යි මේකේ පුතේ
7600 කියලා නම් R සමානයි පුතේ 76 ගුණ කිරීම 100 වර්ගමූලය කියලා ගන්න. එහෙනම් පුතේ එහෙම එකක් තියෙනවද? අපිට මේක මෙතන 70 යනවා තව 19ක් කියලා නේ. නේද? මෙතන අපිට යන්න පුළුවන් 419ක්. පුරාණ දෙලියන්නේ බිංදු 2යි 9 වරකට 36 3ක් ඉදිරි හරි. එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් පුතේ 20යි මූල 19ක් කියලා ලියන්න. 20යි මූල 19. උත්තරාංක 4. උත්තරාංක 4. පැහැදිලිද? right. ප්‍රශ්නාංක 12. 2 සහ 9 සහ 2 බල දෙකක සම්ප්‍රයුක්ත විය හැකියි. පුතේ තර්කය මොකද්ද? දැකපු ගමන් 9යි 2යි දෛශික දෙකක් තිබුණොත් ඔය දෙන්නගේ එකතුව හෝ අඩු කරා අන්තරය හෝ ඊට අතරගයක් ගන්න පුළුවන්. 9 2 එකතු කරාම 11 ගන්න පුළුවන්. හෝ ඊට අඩු වගයක්. 9 2 අඩු කරාම 7 ගන්න පුළුවන්. හෝ ඊට වැඩි එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 11 හෝ 11ට අඩු 7 හෝ 7ට වැඩි එකක් ගන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු මොකද? 2 ගන්න බෑ, 5 ගන්න බෑ, 6 ගන්න බෑ, 12 ගන්න බෑ, 9 ගන්න පුළුවන්. එහෙනම් උත්තරාංක 4. උත්තරාංක 4. පැහැදිලිද? right. ප්‍රශ්නාංක 13. ඒක නැත්නම් ලොකු අවුලක් නැහැ පුතේ. තාම ගුරුත්ව කේන්ද්‍රය ඔයාලට කරලා නැති නිසා ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. එයා පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ගුරුත්ව කේන්ද්‍රය කියන විදිහට අපි වස්තුවක නේද අංශු වලින් හැදිලා තියෙන්නේ. ওই අංශු පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් අදිනවනේ. ඒ අංශු පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් අදිනකොට සරල දහසම මේ කියන්නේ අදිනකොට ඒ අංශු සියල්ලගේම පහරට ඇති කරන බලය සම්ප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන තනිලක්ෂය තමයි පුතේ මොකක් අපි කියනද ගුරුත්ව කේන්ද්‍රය කියලා සලකන්නේ. පුතේ අපිට පාඩම කරද්දී අපි කතා කරන ගුරුත්ව කේන්ද්‍රය සහ ස්කන්ධය කේන්ද්‍රය වචන දෙකක් කතා කරනවා. එතනදී පොඩ්ඩක් විස්තර කරගන්න පුළුවන්. සරලව පුතේ අපිට වැඩිපුරම ඕන වෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රත් එක්ක අපි පෘථිවියත් එක්ක ගණන් හදන නිසා ගුරුත්ව කේන්ද්‍ර සහිත පදෙත් අපිට ගොඩක් කරලා ඕන වෙන්නේ. පැහැදිලිද කියන එක? MCQ එකක් වගේ සාමාන්‍යයෙන් අහනවා ගුරුත්ව කේන්ද්‍රවල. නිසා පැහැදිලිව හොඳට තේරුම් කරගන්න ඕන. රයිට් හොඳයි. එච්චර කොවලක් නැහැ. බලන්න රූපය දැක්වෙන ආකාරයට කේන්ද්‍රයේ ඕවන ඒකාකාර කුහර ගෝලයකට ඉහළින් ඉතා කුඩා සිදුරකින් පවතී. මෙම සිදුර හරහා කුහර ගෝලය සම්පූර්ණයෙන් පිරියනතුරු ක්‍රමයෙන් තෙල් වර්ගයක් සෙමෙන් වත් කරනු ලැබේ. කුහර ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා මොකද වෙන්නේ කියලා. ඒ පොඩි අදහසක් තියෙන ලොකු වුණක් නැහැ. ඕකයි පුතේ අර සරල අනුවර්තී චරිතයේදීත් අපි ළමයිට MCQ එක විතරක දෙනවා සාමාන්‍යයෙන්. පුතේ මෙන්න මෙයාගේ ඒකාකාර පද්ධතිය නිසා ගුරුත්ව කේන්ද්‍රය මුලින් මැද තියෙන්නේ. හොඳට තේරුම් කරගන්න. ඊට පස්සේ පුතේ මෙයාට ද්‍රවයක් මෙතනින් දාන්න යට හරිය ද්‍රවයේ පිරෙන වැඩිනේ. ඒතර මඩ කියනවා මේ දෙපැත්ත වෙන් කළොත් එහෙම මේකේ බර වැඩිපුරම තියෙන්නේ මෙතනින් උඩද මෙතනින් යටද? යට පැත්තෙන්. බර වැඩි පැත්තට පුතේ ගුරුත්ව කේන්ද්‍රය ටික ටික ලං වෙනවා. හරිද? එතනදී මොකද මේ ගුරුත්ව කේන්ද්‍රය මෙහෙට බර වතුර පිරෙන්න මොකද ගුරුත්ව කේන්ද්‍රය ටිකක් මේ පැත්තට එනවා. ටිකක් පහළට එනවා. ඇවිල්ලා ඔහොම වතුර පිරෙනවා. ඉතින් මෙතන පිරුණා පස්සේ ඒත් වැඩි මේ පැත්තනේ. ඒත් තාම තියෙන හරි මැද නෙමෙයි මේ පැත්තට වෙන්න තියෙන්නේ. ඔහොමම පිරලා පුතේ මේක සම්පූර්ණයෙන් පිරුණා මොකද? දෙපැත්ත සම්මිති කරන්නේ. ආපහු මෙතනට එනවා. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය පහළට ඇවිල්ලා ආයෙ හිටපු තැනට යනවා. එහෙනම් උත්තරාංක එහෙම තියෙන උදේ ක්‍රමයෙන් 15 පස්සේ නතර නැවත මුල් පිටවන පැමිණි. උත්තරාංක 4 එහෙම තියෙනවා. ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. right. ඊට පස්සේ ප්‍රශ්නාංක 14 ප්‍රක්ෂිප්ත වලින් නේද? චලිත සමීකරණයේ MCQ එකක් අහලා තියෙනවා. ලින්ගැට්ටක වස්තුවක් විස්සක ප්‍රවේගයෙන් සිරස්ස ඉහළ යොමු කරගෙනවා. තත්පර 5කට පසු ලින්පතුලේ ගැටෙන බව සොයාගනි. ලිඳෙහි ගැඹුර විය හැකි කියලා අපි දන්නවා. එහෙනම් මොකද අපි කරන්නේ? මුළු චලිතය අපි දානවා උඩට S සමානයි UT ධන භාගයේ AT වර්ග. එහෙනම් උඩට විස්ථාපනය මම ගන්න මෙහෙමනේ තියෙන්නේ ලිඳ. ඔන්න ඔහොම ලිඳ තියෙන්නේ. මෙන්න මෙතනින් ප්‍රක්ෂේපණය කරනවා කියලා කියන්නේ. අපි දන්න මේක මෙහෙම ගිහලා මෙතනට වැටෙනවා. එහෙනම් විස්ථාපනය සමානයි උඩට ප්‍රවේගය 20යි කාලය 5ක් කියනවා. උඩට දාද්දි මෙතන ඍණ 10ක් වෙනවා. ඒ කියන්නේ 5ක් වෙනවා. ඍණ 5යි. කාලය 5යි කියන 25ක් වෙනවා. S සමානයි උදේ 100 ඍණ 125. එහෙනම් S සමානයි උදේ ඍණ 25යි මීටර කියලා. ඒ මාර වැඩක්. ඍණාවේ හරියට උදේ මෙතනින් උඩට නම් විස්ථාපනය දාන කියලා ගත්තේ. ඇත්තටම යන්නේ මෙතනින් යට. එහෙනම් කොච්චරද? මීටර 25ක ගැඹුරකින් ඉන්නේ. එහෙනම් උත්තරාංක 3. උත්තරාංක 3. පැහැදිලිද කියන අදහස? ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15. දී ඇති බල පද්ධතියේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය හන කොච්චරද කියලා. දී ඇති බල පද්ධතියේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය හන කොච්චරද කියලා. ඔන්න ඔහොම තියෙන්නේ. එතරම්ද අපි දන්නවා මෙතන කෝණයක් නෙදීලා තියෙන පුතේ විතර අපිට. එතන අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන මෙහෙම මෙතන 3යි නිව්ටන් තියෙනවා. මෙතන 4යි නිව්ටන් තියෙනවානේ. ඔයාලට පේනවා මෙන්න මෙතන දෛශිකයක් තියෙනවා නිව්ටන් 6ක.
මෙහෙට ඩිරෙක්ට්ම මෙහෙට දෛශිකයක් තියෙන කොච්චරද? නේද? වෙන මේ රේඛාවත් එක්ක නිව්ටන් 7ක. ඔයාලට පේනවා මේ කෝණේ 90යි. පැහැදිලිද? මේ කෝණෙත් 90ක් කියලා දීලා තියෙනවා. ඔන්න ඔහොම දීලා තියෙනවා. ඔන්න ඔයවලට දීලා තියෙනවා. පැහැදිලිව තේරුම් කරගන්න කියන අදහස. එතරම්ද හොඳට තේරුම් කරගන්න. ඔන්න ඔය අවස්ථාවත් එක්ක අපි ගත්තොත් එහෙම මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත අපිට තනි වශයෙන් දාන්න පුළුවන් කොච්චරක් කියලාද කෙලින්ම ඕන නම් 5යි කියලා ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තට. නේද? එතකොට උතන අපිට ගන්න පුළුවන් වෙන මෙහෙම ගත්තා නම් වැඩේ ගොඩෝක. ඔයාට පේනව පුතේ මේක තමයි හොඳම තරකය. මෙන්න මේ නිව්ටන් 3 සහ නිව්ටන් 4 කියන දෙන්නගේ මේ අර නේද බල සමාන්තරාශ්‍රය වගේ ඇඳුත් එහෙම විකර්ණය මගින් පුතේ සම්ප්‍රයුක්ත වෙන්නේ. ඒක සම්ප්‍රයුක්තය මෙතනින් එනවා 5 නිව්ටන්. මේ දෙක ලම්බක දෛශික දෙකක් නේ. පයිතගොරස් දැම්මට පස්සේ 3 වර්ගය දන 4 වර්ගයේ වර්ගමූල දැම්මට පස්සේ මෙතන නෝ 5ක් කියලා. වැඩේ කොට. එහෙනම් දැන් මෙතන සම්ප්‍රයුක්ත මේ එකම රේඛාවේ මේක තියෙන්නේ. මෙහෙට 5යි මෙහෙට 7ක් කියන්නේ පුතේ. දල වශයෙන් අපිට මෙන්න මෙහෙට එන පුතේ කොච්චරද නිව්ටන් 2ක්. මෙහෙට තියෙනවා නිව්ටන් 6ක්. ඔක ලම්බකයි. ඔන්න ඔහම තියෙනවා. පැහැදිලි තියලා. එහෙනම් මේකේ සම්ප්‍රයුක්තය ගන්න පුළුවන් පුතේ රිසල්ටන් එක R සමානයි. ලම්බක දෛශික දෙකක් නිසා පුතේ සාමාන්‍ය පයිතගොරස් සිදීම කරනවා. එහෙනම් කොච්චරද? 2 වර්ගය දන 6 වර්ගයේ වර්ගමූලය කියලා ගන්න. එහෙනම් R සමානයි 4 දන 36 වර්ගමූලය. ඒ කියන්නේ 40යි. 40 කියන්නේ කොච්චරද පුතේ? 4 වරක් 10 මූල. ඒ කියන්නේ 2යි මූල 10ක් වට පස් වෙනවා. 2යි මූල 10. උත්තරය අංක 3. හොඳම ප්‍රශ්නයක් ඒකයි. උත්තරය අංක 3. right. ඔය දැන් පුතේ 2027 උසස් පෙළ සිතාන් දරුවන් එක සාකච්ඡා කරන වැදගත්ම MCQ පාර්ට් එක. පුතේ අපි ලබනවා සිතන් මේ ක්ලාස් එක මේ විදිහටම කරන් යන ගමන් මීට අමතරව සීලම ළමයිට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන විදිහට පුතේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. මොකද මේක ප්‍රතිඵල වැඩි දියුණු කරගන්න. මේක මම මුලින්ම අනිවාර්ය කරන්නේ තාම 27 දරුවන්ට මේ A level ගැන ලොකු අවබෝධයක් නැති නිසා. ඒ නිසා මම අනිවාර්ය කරනවා මේක ගැන ඇවිල්ලා කොහොමද වෙන්නේ කියලා බලා ගන්න. අන්තිම කාණ්ඩයේදී කියන අන්තිම මාස 6ට 4ටදී පේපර් ක්ලාස් එක අනිවාර්ය කරන්නේ නැහැ. ඒතර අනිවාර්යය කියලා තේරෙන පිරිස පේපර් ක්ලාස් එකේ ඉන්න ඕන. විභාගය පාස් වෙන්න බෑ මුලින්ම මේක ට්‍රැක් එකට දාගන්න බල කිරීමක් කරනවා ඔයාලට. මේකට එන්න කරගන්න ඕන කියලා. ඉතින් පස්සේ ඔයාලා මේ ට්‍රැක් එකට ආවට පස්සේ ලොකු ප්‍රශ්නයක් නැහැ නේ ඔයාලට තේරෙනවනේ. ඒතර වැඩ කරන ළමයට වැඩ කරගන්න ඕනේ කියලා තේරෙනවා. ඕන නැති ළමයට ඕනේ නැහැ කියලා තේරෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම 27 දරුවෝ පන්තියේදී අනිවාර්යයෙන්ම පේසුරු පොත් අනිවාර්යෙන් අරන් එන්න ඕන. මොකද අපි දැන් කිහිප දෙනෙක් පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ පන්ති වල සම්බන්ධදී පේසුරු පොත් අරන් එන්න ඕන. රයිට්. එහෙනම් අද මේ කොටස් එකේ මෙච්චරයි පුතේ. ක්ලාස් එක සම්බන්ධ විස්තර අපි ගෲප් වලින් දැනුවත් කරනවා. ඒ අදාළ ඒ වැඩ ටික කරලා ඒ ගෲප් වලට ජොයින් වෙලා පුතේ ඒ අදාළ මාසෙට අදාළ පේපර්ස් හතර අරගෙන සම්පූර්ණයෙන් වැඩ ටික කරගන්න. රයිට්. එහෙනම් අදට ඔය කොටස් ටික ඔච්චරයි පුතේ. ඔයාලා හැමෝටම උත්සරණයි අයිබෝන්.